ඕන ෂෝරූම් ප්‍රයිස් එක 939. හයි මේ තියෙන්නේ මං බිසි සති දෙකේ පළවෙනි ආරම්භක සෙන්සුරාදා කොහොමද ගෙවුනේ කියලා ඔයාලට කලින් බ්ලොග් එකෙන් අරන් ආපු හැටි. ඉතින් අද අරන් එන්නේ ඒකේ දෙවෙනි එපිසෝඩ් එක. ඔයාලට පුළුවන් කලින් වීඩියෝ එක බලන්න. මම පළහින් වීඩියෝ එකේ ලින්ක් එක දාලා තියන්නම්. එහෙනම් අද වීඩියෝ එකට යමු. ඉතින් පළවෙනි බ්ලොග් එක බලපු කෙනෙක් නම් දන්නවා මට ඉරිදා මගේ කේක් ක්ලාස් එකට යන්න විදිහක් උනේ නැහැ. ඒක හින්දා අපේ ගෙදර මිනිස්සුන්ට වෙච්ච වාසි තමයි මේ. දරස් වගේ ස්මාර්ට්ෆෝන් එකෙන් සර්ච් කරලා බලන්න ඕන. එදා ඉලෙක්ට්‍රික් බඩු විකුණන කට්ටියක් ආවා අරපිරිමැස්මෙන් ගෑස් පාවිච්චි කරන්න පුළුවන් ගෑස් ලිපක් අරගෙන. ඉතින් මේකේ ගෑස් ලිප ගෙවන්න දෙනවා කිව්ව සහ ඔෆර් එකක් විදිහට ගෑස් එක ගෙවන්න ගන්න නැතුව දැම්ම ගත්තොත් ඊට අමතරව තව එක එක බඩු ටිකකුත් ඇඩ් වෙනවා කිව්වා. ඉතින් අපේ අම්මට මාර ආසාවක් ආවා ඒ ගෑස් එකයි බඩු ටිකයි ඔක්කොම ගන්න. ඇත්තටම කිව්වොත් ඒ වෙලේ මගේ අතේ සල්ලි තිබ්බා. ඉතින් වාසියට හොය කියලා අපේ අම්මට පුළුවන් වුණා මට ණයක් වෙලා හරි ඒ බඩු ටික ඔක්කොම එයාගේ කර ගන්න. ඉතින් එදා ඊට පස්සේ මං කරේ කේක් එකක් හැදපු එක. ඒකේ හේතුව බලන්නකෝ මේ වීඩියෝ එක. 35 ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කපිලිය කනිෂ්ඨ විද්‍යාලයේ අපි ඉතා සහභාගී වුණා. සහභාගී වුණ අවස්ථාවෙම අපි ජාතික ශෘංඛලාවලිය දිනා ගන්න අවස්ථාව හිමි වුණා. ඒ කියන්නේ අපි ගොඩක් සතුටුයි. ඒ සඳහා අපිට ගොඩක් උදව් කරපු අපේ ජගත් සර්ටත් ගණේෂ මිස්ටත් සයිර් මෙඩල්ටත් තව පාසලේ ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් අපේ පාසලේ අධිශිෂ්‍ය සංගමයටත් අනන්‍යයෙන් අපට උපකාර කරපු සියලු දෙනාටමත් දෙහිවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ කතා කරේ අපේ නංගි. ඉතින් 35 වෙනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේදී මෙයයි මෙයාගේ ටීම් එකයි කබෑදීමේ තරගවලට ගිහිල්ලා ඒකෙන් සමස්ත ලංකා ශූරියෝ වෙලා තියෙනවා. හරිද? ඉතින් අපේ මල්ලි මෙයා ගෙදර එන්න කලින් කිව්වා අපි පොඩි පාටියක් දෙමුද මේ අම්මේ කියලා අපේ අම්මත් එක්ක තමයි කතා වෙලා තිබුණේ. දැන් ශූරියක්නේ ගෙදර එන්නේ. ක්‍රීඩා ශූරියක්. ඉතින් මොකක් හරි ස්පෙෂල් දෙයක් එයා වෙනුවෙන් කරන්න පුළුවන්ද කියලා අපේ මල්ලි අහලා තිබුණා. ඉතින් අපේ අම්මා මගෙන් අහුවා ඊට පස්සේ අපි කට්ටිය පට ගාලා ශනිකව හරිද මේ කේක් එකක් හදලා මොකක් හරි හැම පොඩි සර්ප්‍රයිස් එකක් දෙමුයි කියලා කතා වුණේ. හැබැයි ඒක අපිට පුළුවන් නම් එයාගේ ටීම් එකත් එක්කම දෙන්න කියලා අපි ඊට පස්සේ කතා වුණා. මේගොල්ලන්ගේ ටීම් එකේ මැඩම්ට කතා කරලා ඒකේ දෙමව්පියන්ට කතා කරලා පොඩක් අපි මෙහෙම එකක් කරන්නද කියලා අහලා ඊට පස්සේ යාලත් ආස වෙලා අපි කොහොම හරි ඊට පස්සේ යාලට පොඩි සර්ප්‍රයිස් එකක් දුන්නා. ඔය තියෙන සර්ප්‍රයිස් එක යාලා ගත්ත හැටි තමයි පොඩක් කේක් එකක් කපලා ඇත්තටම මට ඔය කේක් එක හදන්න හරියටම වෙලාව ගියේ පැය 2යි. පැය 2කට මම කේක් එක හදලා කේක් එක අයිසිනුත් කරලා ඩෙකරේෂන් කරලා ඔක්කොම ඉවරයි. හරිද? එදා එච්චර ඉක්මනට වැඩ ටික කරගත්ත කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ. හරිද? හැබැයි මෙයාලා ඇවිල්ලා කේක් එක කාලා ඒක මාර රහයි කියලා මට කියද්දි මට මාරම හැපි ෆීලිං එකක් ආවේ. හරිම සතුටු හිතුණා. මං හදපු කේක් එක එයාලා හරිම ආසාවෙන් කෑවා කියලා දැනෙද්දි ඊට පස්සේ මෙයාලා සංග්‍රහය භුක්ති විඳලා ඊට පස්සේ මෙයාලගේ වැඩේ පටන් ගත්තා. මොකක්ද ඉතින් ඩාන්ස් කරන්න බලන්නකෝ ඉස්සරහා වීඩියෝස් තියෙනවා මෙයාලා ඩාන්ස් කරන.
මේ මෙයාලගේ ගර්ල්ස් ටීම් එකනේ. මෙයාලගේ බොයිස් ටීම් එකටත් අපි ඉතින් කතා කරා මෙහෙමයි. මෙහෙම අපි පොඩි පාටියක් සර්ප්‍රයිස් පාටි එකක් ලෑස්ති කරලා මෙයාලට දෙනවා. ඔයාලත් පොඩක් ඇවිල්ලා ජොයින් වෙලා යනවද කියලා පොඩක් කතා කරලා බලමු. එයාලට තිබිච්ච ප්‍රශ්නයක් තමයි එයාලා ආවොත් එයාලට යන්න විදිහක් තිබුණේ නැහැ. හැබැයි මේ සෙට් එක කොහොම හරි පිට්ටි එකක් හරි දාගෙන යන්නම් කියලා බකපණිතය වගේ ආවා. ඉතින් මේ ඉන්නේ කොල්ල සෙට් එක. හැබැයි එයාලා එද්දි නම් සංග්‍රහය ගොඩක් දුරට ඉවර වෙලා තමයි තිබ්බේ. හේතුව අපි අන්තිම මොහොත වෙනකම්ම හිතුවේ නෑ ඇත්තටම මෙයාලා එයි කියලා. හැබැයි මෙයාලා ආවට පස්සේ අපි තාත්තයි කඩේ ගිහිල්ලා මෙයාලට සංග්‍රහයට දේවල් අරන් ආවා. හැබැයි හොඳම දේ කියන්නේ දැන් මෙයාලා ආවට පස්සේ ගර්ල්ස් සෙට් එක ගියා. ඒගොල්ලන්ට ගෙදර යන්න ඕනකම තිබුණා සහ මේ දැන් එයාලගේ අම්මලා තාත්තලා ඇවිල්ලා මගට ඇවිල්ලා බලන් ඉන්නවා කියලා ඒගොල්ලෝ ගියා. දැන් කොල්ල සෙට් එක විතරයි ඉතුරුනේ. දැන් මෙයාලාට යන්න විදිහකුත් නැහැනේ. මෙයාලට මෙහෙන් වෑන් එකක් කතා කරා. ඒක පොඩි 6 එකක් ගිහිල්ලා එනකොට පොඩක් රැ වෙනවා කිව්වා. එතකොට එතකම් මෙයාලා අපේ ගෙදරනේ ඉන්නේ. එතකොට මෙයාලට හොඳම වැඩේ කියන්නේ සංග්‍රහයට අමතරව හොඳ ඩිනර් එකකුත් හම්බ වුණා. හරිද? ඉතින් මෙයාලා නැටුවේ නෑ. මෙයාලා සින්දු කිය තමයි හිටියේ. ගෑල් ළමයි නම් නැටුවා හොඳටම. මෙයාලා තින් ඇති වෙනකන් සින්දු කියලා උපදුප කතා කරලා එන්න ජොලියේ ඉතින් ඉඳලා එදා දවසම එහෙම ෆනි විදිහට ගත කරලා තමයි ගියේ. ඉතින් මම මේ ගෑල් ළමයි සෙට් එකයි පිරිමි ළමයි සෙට් එකයි දෙගොල්ලම හොඳට අඳුරනවා. ඉතින් මාත් වෙන කචකචේ දාගෙන මේ සෙට් එකත් එක්ක එහෙන ජොලියේ හිටියේ. හරිම ෆන්. හරිම ෂෝක්. ඉතින් අත සීනුත් ගොඩාක් තිබ්බා. හරිද? ඉතින් අපි කට්ටිය කතා බහ කරලා එයා මේක කරලා ඉතින් අන්තිමට විසිර ගියා සමාදානෙන් හැමෝම. මෙයාලා කොහොම හරි වෑන් එකේ යද්දී රෑ 9යි කාලට විතර ඇති අපේ ගෙදරින් යද්දී ගියාට පස්සේ ඉතින් ඉවරයි. පාටි එතනින් තමයි ඉවර වුණේ. පස්සේ ටික මම ඊගාව එපිසෝඩ් එකෙන් අරන් එන්නම්. හරිද? ගොඩක් දේවල් තියේ අරන් එන්න. එතකම් පරිස්සමෙන් ඉන්න. බයි.